අතීතයේ එක්තරා ඝන වනාන්තරයක තේජවන්ත සිංහ රජෙක් සහ ව්‍යාඝ්‍රයෙක් ජීවත් වුණා. මොවුන් දෙදෙනා සාමාන්‍ය සතුන් වගේ නොවේ, සහෝදරයන් වගේ ඉතාමත් ලෙන්ගතුවයි ජීවත් වුණේ. ඔවුන් දෙදෙනා එකට සිටින විට ඒ වනාන්තරයට තිබුණේ පුදුම ආරක්ෂාවක්. සිංහයාගේ ගර්ජනාවටත් ව්‍යාඝ්‍රයාගේ වේගවත් ප්‍රහාරවලටත් බියෙන් කිසිම දඩයක්කාරයෙක් මේ වනයේ අසලටවත් පැමිණියේ නැහැ. ඒ කාලේ මේ වනාන්තරය හරිම නිස්කලංකයි, සුන්දරයි. දිනක් කවුරුන් හෝ පැවසූ එක් පුංචි කේලමක් නිසා මේ මහා මිත්‍රත්වයට සැකය සහ ක්‍රෝධය ඇතුළු වුණා. නුඹට වඩා මම බලවත් කියා සිතූ ඔවුන් දෙදෙනා එකිනෙකා සමග තදින් රණ්ඩු වී තමන් පනමෙන් රැකගත් මිත්‍රත්වය බිඳගෙන වනාන්තරයේ දෙපසකට වෙන් වී ගියා. රජවරු දෙන්නා වෙන්වුණු පුවත වනාන්තරය පුරා ලැව්ගින්නක් වගේ පැතිරුණා. ආරක්ෂාව අහිමි වූ වනාන්තරයට මිනිසුන් ඇතුළු වී වනාන්තරය විනාශ කරන්න පටන් ගත්තා. තනි වී කල්පනා කළ සිංහයාටත් ව්‍යාඝ්‍රයාටත් අවසානයේ සත්‍යය වැටහුණා. තමන්ගේ නිවස විනාශ වන්නේ තමන්ගේම බෙදී වෙන්වීම නිසා බව ඔවුන්ට තේරුණා. ඔවුන් නැවතත් එකිනෙටා හමු වුණා. නැවත එකතු වූ ඒ වීරයන් දෙදෙනාගේ ගර්ජනාවෙන් මුළු වනයම සෙලවුණා. බිය වූ මිනිසුන් සියල්ල හැරදා පලා ගියා. අවසානයේ වනාන්තරයට නැවතත් සාමය උදා වුණා. මිත්‍රුනි, මතක තබා ගන්න. බෙදී වෙන්වීම සෑම විටම විනාශයට මුලක්. අපේ සැබෑ ශක්තිය රැඳී තිබෙන්නේ අපේම එකමුතුකම තුලයි. සමගිය බලය වේ.